ගුඩ් මෝනිින් හැමෝටම ඔන්න අද අපට හිමටෙන ලස්සන තවත් දවසක්. අපි දෙන්න මේ යන්න හදන්නේ මොක්පොවලට යන්නේ අපි කේබල් කාරක යන්න. අද ගොඩක් හිම වැටෙන දවසක් නිසා අපට ටැක්සියක් හොයාගන්න ටිකක් අමාරුණා. ට්‍රේන් එකට වෙලාව පරක්කු වෙන නිසා අපි දෙන තීරණය කර යෝක එකට දෙන්නත් එක පයින් යමු කියලා. ඔන්න අපි දැන් මේ ඉන්නේ පෙන්දොන් චිහා චොල් යෝක් එකේ. මෙතෙන්දී ට්‍රේන් එකේ යන්න අපට ඕන කාඩ් එක පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් මෙතනින්ම අපිට ටිකට් එකක් ගන්නත් පුළුවන්. අපි ලේසියට කාඩ් එක පාවිච්චි කරලා තමයි ඇතුල් වුනේ. අපි එද්දිම ට්‍රේන් එකක් ගිය නිසා අපිට විනාඩි 5ක් විතර මෙතෙන්ට වෙලා ඉන්න වුණා. ඔන්න දැන් අපේ ට්‍රේන් එක ආවා. අපි මෙතනින් නැගලා ආයි බහිනවා සොන්ජොන් යෝක් එකේ. ඔන්න අපි දැන් ඉන්නේ සොන්ජොන් වල. අපි මෙතනින් තමයි KTX ට්‍රේන් එකේ මොක්කෝ වලට යන්න හිතාගෙන ඉන්නේ. අද නිවාඩු දවසක් නිසා ටිකක් සෙනගක් ඉන්නවා. ඔන්න අපි ආයේ කාඩ් එක මෙතනින් ටච් කරලා තමයි එළියට යන්න ඕන. අපි ට්‍රේන් එකට පාරවල් තියෙන නිසා අපි මෙතනින් චුට්ටක් උඩහට ගිහින් බලමු. ඔන්න මෙතනින් ඇතුළට ගිහින් තමයි අපිට පුළුවන් ට්‍රේන් එක යන ටිකට් එකක් වෙන් කර ගන්න. අපි නම් ටිකට් එක ෆෝන් එකෙන්ම දාගෙන ආපු නිසා ටිකට් ගන්න ඕනෙත් නැහැ. මේට අමතරව මෙතෙන්ට ආවහම අපිට කෝපි ෂොප් තියෙනවා. ඊට අමතරව අපිට බඩු ගන්න ඕන පොඩි පොඩි ෂොප් කීපයකුත් මෙතන තියෙනවා. මෙතනින් ඇතුළු වුණාම අපිට මෙන්න වගේ බෝඩ් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක තියෙනවා අපේ ට්‍රේන් නම්බර් එක, ට්‍රේන් එකේ මොන වෙලාවටද සහ අපි ට්‍රේන් එක ගන්න කොතෙන්ටද යන්න ඕන කියලා. අපේ ට්‍රේන් එක නම් අද හිමවැටෙන දවසක් නිසා විනාඩි 17ක්ම පරක්කු කියලා තමයි වැටලා තිබුණේ. ඔන්න අපි දැන් ඉන්නේ KTX ට්‍රේන් එකේ. ඔන්න අපි දැන් තමයි ගමන පිටත් වුනේ. අපේ ට්‍රේන් එක යන්න තියෙන විනාඩි 30ක් වගේ පොඩි කාලයක්. ඊට පස්සේ අපිට පුළුවන් මොක්පෝ වලට යන්න.
ඔන්න දැන් විනාඩි 30කට විතර පස්සේ අපි ආව මොක්පොල්ට. ඔන්න දැන් අපි ට්‍රේන් එකෙන් බහින්න මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඔන්න අපි දැන් ඉන්නේ මොක්පොයෝක් එකේ. ඔන්න බැස්ස ගමන් මෙහාටත් හිම පොඩ්ඩක් වැටෙනවා. මෙතන ඉඳන් කේබල් කාර් ළඟට යන්න අපිට බස් එකේ යන්නත් පුළුවන් නැත්නම් ටැක්සි එකේ යන්නත් පුළුවන්. පොඩ්ඩක් හිම වැටෙන දවසක් නිසා සීතල නිසා අපි තීරණය කරා ටැක්සි එකම යන්නම් කියලා. අපි දැන් යෝක් එකකින් එළියට ආවා. ටැක්සියක් ගන්නව නම් මෙන්න මේක තමයි ටැක්සි පාක් එක. අද සෙනග වැඩි දවසක් නිසා අපිට විනාඩි 10ක් වගේ ටැක්සි පොලිමේ ඉන්න වුණා. මෙතෙන්දි අපි ඉන්න පිළිවෙලට තමයි ටැක්සියක් ආවම අපි නගින්න ඕන. ඔන්න අපි ටැක්සි එකේ විනාඩි 10කට විතර පස්සේ ආව කේබල් කාර් තියෙන තැනට. මෙතනින් මුලින්ම අපි උඩට යන්න ඕන. අද ටිකක් හුළඟ වැඩි දවසක් නිසා ටිකක් සීතලත් වැඩි. ඊයේ නම් සුළඟ ටිකක් වැඩි නිසා කේබල් කාර් වැඩ කරේ නැහැ. ඒක නිසා ඔයාලත් මෙතෙන්ට එනවනම් කලින් නෙව ඇප් එකෙන් සර්ච් කරලා බලලා එන්න. සාමාන්‍යයෙන් මෙතන උදේ 9:30 ඉඳන් රාත්‍රී 7 වෙනකල් තමයි කේබල් කාර් වල යන්න පුළුවන්. ඊයේ හිම වැටුන නිසා අද ටිකක් හොඳුරු දවසක්. ඒ වගේම හැබැයි හුළඟත් පොඩ්ඩක් වැඩි. අපි මෙන්න මෙතන ඉඳලා තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනේ. ඉස්සරහට ගියාට පස්සේ තමයි අපිට කේබල් කාර් එක යන්න අවශ්‍ය ටිකට් ලබා ගන්න පුළුවන්. අපි මෙතෙන්ට එනකොට දවල් 12 විතර වුණා. අද කොරියාවේ සොන්නාල් නිවාඩු දවසක් වුණත් එච්චර සෙනගක් නම් දකින්න ලැබුණ නැහැ. ඔන්න ඉතින් මෙතනින් ඇතුළට ගිහින් තමයි අපි කේබල් කාර් එක යන්න අවශ්‍ය ටිකට් ලබා ගන්න ඕන. අපි ඇතුළට ගිහින් බලමු කොහොමද ටිකට් ගන්න කියලා. අපි ටිකට් අරන් ඉවරයි. මෙතන අපිට තෝරගන්න ටිකට් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කිරිසතල්. අනිත් එක තමයි ඉල්බන් කියන්නේ. මේ ටිකට් දෙකේ තියෙන වෙනස තමයි අපි ඉල්බන් ටිකට් එක ගත්තොත් යන්න පුළුවන් එතන තියෙන රතු පාට කේබල් කාර් එකේ. ඒ කේබල් කාර් එකේ බලන්න පුළුවන් අපිට වටරවුම විතරයි. එතකොට ඒ කිරිසතල් කියන ටිකට් එක ගන්න පාට යන්න පුළුවන් සුදු පාට කේබල් කාර් එකේ. ඒකේ තියෙන විශේෂත්වය තමයි කේබල් එකෙන් අපි යද්දි වටපිටාව වගේම පහළ වටපිටාවත් හොඳට බලා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඒ කේබල් එකේ යට තියෙන්නේ තනිකරම වීදුරුවක්. අපි ටිකට් අරගෙන ආවට පස්සේ මෙතන පොඩ්ඩක් පොලිමේ ඉන්න වුණා. ඒකට හේතුව තමයි අද නිවාඩු දවස නිසා මෙතන පොඩ්ඩක් සෙනග හිටියා.
දැන් ඇවිත් තියෙන අපි දෙන්නගේ වාරේ. ඔන්න මේ සුදු පාට කේබල් කාර් එකේ තමයි අපි දෙන්නේ යන්න හදන්නේ. ඇත්තටම මම නම් කේබල් කාර් එකේ යන පළවෙනි අවස්ථාව බලමු කොහොම වෙයිද කියලා. දැන් අපි ඉන්නේ කේබල් කාර් එකේ යන ගම. මේක කන්දක් හරහා තමයි යන්නේ. ඔයාලට පේනවා ඇති ලස්සන වටපිටාවක් තියෙනවා. ඒ වගේම තමයි වටපිටාව දිහා බැලුවහම අපිට හිතා ගන්න පුළුවන් අපි කොච්චර උඩකින්ද ඉන්නේ කියලා. ඒ වගේම තමයි තව කේබල් කාර් ගොඩාක් යනවා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ ඉස්සරහින් එන කේබල් කාරුත් අපිට බලා ගන්න පුළුවන්. හුළඟ නිසා කේබල් කාර් එක පොඩ්ඩක් පැද්දෙනවා වගේ දැනෙනවා. ටික ටික උඩට යද්දි නම් පොඩි බයකුත් හිතෙනවා. ඒ වුණාට ලස්සන වටපිටාව දැක්කහම කේබල් කාර් එක යන හරිය ආස හිතෙනවා. මේ අපට පේන්නේ මොක්පොක් කලපුව. මෙතන වටපිටාව නම් හරිම ලස්සනයි. ඔන්න දැන් අපි කලපුවට උඩින් තමයි ගමන් කරන්නේ. තව දෙයක් තමයි මේ කේබල් කාර් එක යන ගමන් අපට ඕන නම් බැහැලා යන්න පුළුවන් තැනුත් තියෙනවා. එතන බැහැලා ටිකක් වටපිටාවේ ඇවිදලා අපට ආයෙම කේබල් කාර් එකකින් අපේ ගමන ඉවර කරන්න පුළුවන්. කලපුවට උඩින් ගමන් කරද්දී නම් හරිම ලස්සන වටපිටාවක් තියෙන්නේ.
ඉතින් දැන් අපේ ගමනේ අවසානයට තමයි අපි ඇවිත් තියෙන්නේ. හිතුවටත් වඩා හරීම සුන්දර අත්දැකීමක් වුණා. ඔයාලත් කොරියාවේ ඉන්නවනම් කේබල් කාර් එක යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට කියන්න අමතක වුණා ටිකට් එකක මිල. සාමාන්‍යයෙන් ටිකට් එකක් කොරියන් මුදල් වලින් ඒ කියන්නේ ඉල්බන් ටිකට් එකක් නම් මාන් 2.4ක් වෙනවා. කරිසදල් ටිකට් එකක් නම් මාන් 2.9ක් වගේ වෙනවා. ඔන්න අපි ගමන අවසන් කරලා මෙන්න මේ ට්‍රේන් එකේ තමයි ගෙදර යන්න හදන්නේ. දැන් නම් හිම වැටෙන එක ටිකක් අඩු වෙලා මෙච්චර වෙලාවක් අපිත් එක්ක හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්.